che arriva sempre però non so neanche di come arriva, onestamente parlando. Potrebbe essere che arriva anche questa meta qua, non lo so, bisogna che mi faccia un'indagine. Ok, va bene. Non mi ricordo. Ti faccio presto. Va bene, ok. Bene, ragioniamo però. Ciao. La mia è già venuta e questa l'ho preparata per una persona che deve persa e no, viene perché è già preparato tutto, prima viene, va bene? Questo solito gli fa uguale? No, fai nera? Wilson. Ah, Wilson, allora comunque avevo ragione. Però siccome scrivono 12 ma non è quello, è che poi ti ho detto, se avessi fatto come adesso non li avrei fatti due, capito? Sì, però siccome io so quanto uso 5,50 massimo, perché sulla tua la faccio in verticale, non mi servirebbe addirittura 5 metri, 5,50. Allora, una sono riuscito a fare, l'altra no, perché era 11 metri. Dopo vedi facendo questa roba che stiamo facendo, ma fermo solo un attimo, fa anche il ghetto, cioè parlo in verticale, stare in verticale, noi la facciamo in verticale. L'altro pezzo fai su. Infatti quella era il lusso, quella che dicevi era quella lì, no? සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔගොල්ලෝ එක්ක මේ වීඩියෝ එක බෙදා ගන්න හිතුවේ. මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ පළවෙනි පාරට තමයි අපි බිලි බාන්න යන්න මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ස්පිනින් වලින් පටන් ගන්නවා කියලා හිතුවා. ඔගොල්ලන්ට පේනවා ඇති හෙට දවසට මම තෝරගත්තු ලුවර් ටික. ඒ වගේම ලයිට් සෙටප් එකක් තමයි මම හිතන්නේ අරන් යන්න. පිත්ත ග්‍රෑම් 16ක් 30ක් වගේ විසික් කරන්න පුළුවන් පිත්තක්. ඒ වගේම ඩයිවා මොඩරේට් මැෂින් එකත් ඩයිවා SW300 මැෂින් එකක් තමයි පාවිච්චි කරන්න හිතන්නේ. ඉතින් ඕක තමයි මම හෙට දවසට පාවිච්චි කරන්න තෝරගත්ත සෙටප් එක. ඉතින් අපි බලමු දවස කොහොම වෙයිද කියලා. හෙට අපිට වඩතිය බාධය
තියෙනවා මේ ඕගොල්ලොන්ට පේනවා ඇත්තේ තියෙන වෙලාවල් වඩදිය බාධිය තියෙන්නේ බාධිය තමයි අපි ප්‍රයෝජනයට ගන්න හිට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් උදේ 5:20ට වගේ තමයි තියෙන්නේ. ඉතින් ඊට පැයකට විතර කලින් අපි බිලිබාන ස්පොට් එකට යන්න හිතාගෙන ඉන්නවා. අපි හෙට යන්නේ වෙනිස් මූදේ බිලිබාන්න, ඒ වගේම වෙනිස් මූදේ රොසොලිනා මාරේ කියන තැන තමයි අපි තෝරගත්තේ. ඒක ඇවිල්ලා කලපුවකින් වතුර ඇවිල්ලා ගඟෙන් මූදට වැටෙන තැනක්. ඉතින් සාමාන්‍යයෙන් අපි ලොකු මාළු අල්ලලා තියෙනවා එතන, සාමාන්‍ය සයිස් මාළු. බලමු හෙට කොහොම වෙයිද කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ බිලිබාන එක කියන්නේ අපි ගාව මොන දේ තිබුණත්, ක්ලයිමේට් එක මොන විදිහට තිබුණත් හැමදේම ඒ දවස අනුව තීරණය වෙනවා. ඉතින් අපි බලමු හෙට දවස කොහොම වැඩ කරයිද කියලා. ඉතින් යාළුවනේ අද උදෙන්ම නැගිට්ටා. පාන්දර 2:45ට විතර 3 මාරට විතර මෙහෙන් පිටත් වෙන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් උදේ කැෆේ එකක් බීලා අපි පිටත් වෙනවා වෙනිස් බලන්න. ඉතින් යාළුවනේ අපි පිටත් වුණා වෙනිස් යන්න. ගෙදරින් පිටත් වෙද්දී නම් ටිකක් පරක් වුණා. බලමු විනාඩි 45ක් විතර යනවා අපිට මෙහෙ ඉඳලා යන්න. 5ට කලින් එතන ඉඳලා තමයි try කරන්නේ. පුරුදු උත්සාහ කරනවා. අපි බලමු. ඉතින් දැන් අපි වෙනිත්සියා වල ලගූන එකට ඇතුල් වෙනවා. ඒ කියන්නේ ලගූන එක කියන්නේ මේ තියෙන කලපුව ඇතුලෙන් තමා ඒ අපි බිලිබාන් යන නගරයට යන්න තියෙන්නේ. වෙනිස් වල සොත්තෝ මරීනා වලට මේක පාලමක්. කිලෝමීටර් 5ක් වගේ දුරක් තියෙනවා. ඉතින් දෙපැත්තෙම වතුර තමා තියෙන්නේ. මේ වතුර වඩදිය බාදිය අනුව වතුර උස් පහත් වෙනවා මේ කලපුවේ. ඉතින් ඊටාම සුන්දර දසුනක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ වගේම මේ කලපුවේ සහ වෙනිස් වල සොත්තෝ මරීනා වල මූදේ තියෙන විශේෂත්වය තමයි ඉයෝදියෝ කියන ලවණ වර්ගය ඊටාම බහුලව තියෙන මූදක්. ඉතින් ඒකින්ද මේ මූද ගොඩාක් ප්‍රසිද්ධයි නාන්න. හේතුව හුස්ම ගන්න වාතය ඊටාම හොඳ වාතය තියෙන්නේ ඉයෝදියෝ වලින් පිරුණු. ඒ කියන්නේ ආරියාසෝල් අපි ගන්නවා වගේම තමයි ස්වභාවික ආරියාසෝල් අපිට හම්බෙනවා සොත්තෝ මරීනා වල මූදේ නාද්දී. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දුරින් පේන්නේ වෙනිස් වල ඩොක් යාඩ් එක. ඒ කියන්නේ නැව් රිපෙයාර් කරන, නැව් බෝට්ටු රිපෙයාර් කරන ස්ථානය තමයි ලොකු ග්‍රූ දෙකක් දුරින් පේන්නේ වෙනිස් ඩොක් යාඩ් එක. තව ටිකකින් අපි කියොජ්ජ වලට ඇතුල් වෙනවා. කියොජ්ජ සොත්තෝ මරීනා රොසොලිනා මාරේ ඒ ගම් තුනටම මෙතනින් ගිහිල්ලා යන්න පුළුවන් අපිට. ඉතින් දැන් අපි කාර් එක පාක් කරගත්ත ඇවිත් අපි බිලිබාන්න ආපු ස්පොට් එකට. මෙතන ඉඳලා පයින් මීටර් 300ක් 400ක වගේ දුරක් තියෙනවා බීච් එකටත්. ඒ වගේම අපි බිලිබාන්න යන තැනටත්. පයින් තමයි යන්න තියෙන්නේ මෙතන කාර් එක දාලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයගොල්ලොන්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයගොල්ලොන්ට පොඩි දෙයක් නමුත් අපිට ලොකු දෙයක්. ඒක අපේ channel එක subscribe කරලා bell icon එක ඔබලා support එකක් දෙන්න. මොකද එතකොට අපිට පුළුවන් channel එක grow up කරගන්න. ඒ වගේම තව තව වීඩියෝ දාන්න අපිට ඒ වගේම ඔයගොල්ලොන්ට ඒ දාන වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් අපේ channel එක subscribe කරලා bell icon එක ඔබලා
අපිට සපෝට් එකක් දෙන්න කියලා ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා. අපි මෙයා විතර ගහන්න කෙරෝලට යන්න මේ ටිකේ වැස්ස හින්දා වතුර ටිකක් බොර පාටයි. මේ අපි බිලිබාන්න ඇවිල්ලා කලපුවේ. ඒ කියන්නේ ගඟ ඇවිල්ලා මුහුදට වැටෙන තැන තමයි අපි බිලිබාන්නේ. කලපුවේ වතුර ටිකක් බොර පාටයි. පාසිකසුත් තියෙනවා ටිකක්. නමුත් හුලං එච්චරම සැර නැහැ. හුලං සැර නැහැ. කලපුවත් බිලිබාන්න සුදුසු වාතාවරණයක් තියෙනවා. නමුත් පොඩි මාළු එච්චර ගැවසෙනවා පේන්නේ නැහැ කලපුවේ. ඉතින් ඒක අද ස්පිනින් කරන්න ආපු අපිට එච්චර සුබ ලකුණක් නෙමෙයි. මොකද පොඩි මාළු ගැවසෙන්නේ නැහැ කියන්නේ ඒ පස්සේ ලොකු මාළුත් එන එක ටිකක් අඩු වෙනවා. අපි try කරලා බලමු. ඉතින් ඒ හරිය මාළුන්ගේ එච්චර ප්‍රතිචාරයක් නැති හින්දා අපි තව මේ ගෙට්ට දිගේ ඉස්සරහට යනවා. තව ටිකක් ඉස්සරහට යද්දි මම ඕගොල්ලන්ට බිලිබාන්න එන හැමෝටම ඊටාම වැදගත් දෙයක් කියලා දෙන්නම්. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඉතින් මෙතන ඉඳලා ඕගොල්ලොන්ට පේනවා ඇති ඕගොල්ලොන්ගේ දැන් මගේ වම් අත පැත්තෙන් පේන්නේ වතුර කලපුවේ වතුර, දකුණු අත පැත්තෙන් පේන්නේ මූදේ වතුර. ඉතින් අපි මූදේ බිලිබාන්න යනවා කියලා මෙතෙන්ට ඇවිල්ලා බිලි බෑවට ඇත්තටම කියනවා නම් මේක දෙවිදියක්. කියන්නේ දෙකක්. ඒකට හේතුව තමයි දැන් මේ අපිට පේන්නේ කලපුව. මේ අපිට පේන්නේ මූද. ඉතින් ඒකේ වෙනස තමයි කලපුවේ පැත්තේ බිලිබානවා නම්, ඒ කියන්නේ අපේ වම් අත පැත්තෙන් බිලිබානවා නම් මේකට ලයිසන් එකක් ගන්න ඕන ගෙවලා යුරෝ 34ක් ගෙවලා ලයිසන් එකක් ගන්න ඕන අපේ වම් අත පැත්තේ බිලිබානවා නම්. අපේ දකුණු අත පැත්තේ බිලිබානවා නම්, ඒ කියන්නේ මේ පැත්තේ මූදේ ලයිසන් එකක් ගන්න අවශ්‍ය නැහැ. නමුත් මෙහි රජයේ තියෙන වෙබ්සයිට් එකක රෙජිස්ටර් වෙලා අනිවාර්යෙන් එතනිනුත් අපිට ලයිසන් එකක් වගේ එකක් PDF එකක් එවනවා, print එකක් ගන්න.
ඒක අවුරුදු 3ක් වැලියු. ඒක අපි රෙජිස්ටර් වුණාට පස්සේ ඒකේ අනිවාර්යයෙන් රෙජිස්ටර් වෙලා මුදලක් ගෙවන්න නැතුව ඒ ලයිසන් එකක් ගන්න ඕන මේ පැත්තෙන් බිලි බානවා නම් මූද පැත්තෙන්. කලපුව පැත්තේ බිලි බානවා නම් ඒ ලයිසන් එක අවශ්‍ය නැහැ. නමුත් ගෙවලා අපි ලයිසන් එකක් ගන්න ඕන. ඉතින් ඒ ලයිසන් එක ගන්නෙ කොහොමද, හදාගන්නේ කොහොමද, ওই දෙක ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. මොකද මගේ යාළුවෝ ගොඩ දෙනෙක් ඇහුවා ඒක කොහොමද කරන්න කියලා. මොකද ඒකට හේතුව තමයි ලයිසන් එක නැතුව බිලි බාන්න යන්න එපා. අනිවාර්යෙන් චෙක් කරන්න එනවා. ඒ ආපුවම ඔයගොල්ලොන්ට දඩ ගහන්න ඉඩ තියෙනවා. මොකද අත්දැකීමෙන් මට ඒ දේ වෙලා තියෙනවා. මොකද මං ගිය වෙලාවක මගේ ලයිසන් එක එක්ස්පයර් වෙලා තිබුණේ. අවුරුද්දක් විතර එක්ස්පයර් වෙලා තිබුණේ. ඉතින් ඒකින්ද මාත් බලන්න නැතුව වැඩි ඒ දේ ගැන ගණන් ගන්න නැතුව මාත් තාම බිලි බාන්න. නමුත් මටත් දඩයක් ගන්න වුණා. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ දැනුවත් කිරීමක් කරන්නේ ලයිසන් එක නැතුව බිලි බාන්න යන්න එපා. කලබුව පැත්තේ බිලි බානවා නම්, මූද පැත්තේ බිලි බානවා නම් ඒ ලයිසන් එක ඕනේ නැහැ. නමුත් මේ රජයේ වෙබ්සයිට් එකක රෙජිස්ටර් වෙලා ඔයගොල්ලෝ එතනින් නිකුත් කරන ඒ ලයිසන් එක අතේ තියාගන්න ඕන. ඒක අවුරුදු 3ක් වැලියු. ඒ ගැන මම වීඩියෝ එකක් ඔයගොල්ලොන්ට ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතින් අපේ පුතාට ඕනලු මම බිලි පිත්ත යා බිලි බාන්න ආපු බිලි පිත්ත ඒක එයාට බර වැඩි දිග වැඩි කියලා. ඉතින් මගේ පිත්ත ඕනලු එයාට. ඉතින් මොනා කරන්නද දැන් දෙන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කලපුව පැත්තේ ඉඳලා දැන් අපි මූද පැත්තට බිලි බාන්න ආවා. ඉතින් ඔයගොල්ලන් මං කලින් කිව්වා වගේ මේ 2 මීටර් 2-3ක්වත් දුර තිබුණ නැතත් මේ දෙකේ බිලි බාන එක අතර ලොකු වෙනසක් තියෙනවා නීතියට. ඒ කියන්නේ කලපුවේ බිලි බාන එකයි මූද බිලි බාන එකයි. මේ දැන් අපි බිලි බාන්නේ මූදේ. ආයත් පාරක් ඔයගොල්ලොන්ගෙන් ඉල්ලා සිටිනවා වීඩියෝ එක බලන ගමන් අපිව subscribe කරලා bell icon එක ඔබලා support එකක් දෙන්න. මොකද ඒක ඔයගොල්ලන්ට පොඩි දෙයක් වුණත් ඒක අපිට ලොකු දෙයක්. ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ එකකින් මාළු අහුවෙන වීඩියෝ එකකින් ආයත් පාරක් ඔයගොල්ලොන් හම්බෙන්න එනකම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.